සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාට මිනිස්සු කියන්නේ මෝඩයා කියලා. හරිද? කමෙන්ට්ස් අපි සෝෂල් මීඩියා ඔස්සේ දැක්කොත් වැඩිපුරම එන්නේ හාහාරියක්. එතකොට ඔබතුමිය කොහොමද විශ්වාසයෙන් කියන්නේ ඔබතුමියගේ කඳවුරට මේක කරන්න පුළුවන් කියලා? සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාට මිනිස්සු කියන්නේ මෝඩයා කියලා. හරිද? කමෙන්ට්ස් අපි සෝෂල් මීඩියා ඔස්සේ දැක්කොත් වැඩිපුරම එන්නේ හාහාරියක්. ඒ වුණාට මේ ලංකාවේ වෙලා තියෙන සිද්ධිත් එක්ක බැලුවාම හැම සිද්ධියක්ම සජිත් ප්‍රේමදාස මේ ගරු විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී ඇවිල්ලා කියනවා නේද? දිත්වා එකේදී IMF එකත් එක්ක කතා කරලා ඒ ඇග්‍රීමන්ට් එක ආයෙමත් අලුත් විදියකට හදන්න කියලා එයා කියනවා. එතකොට මොකද්ද ආණ්ඩු පක්ෂ කට්ටිය hina වුණා. ඊට පස්සේ 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් කොරෝනා මේ පටන් ගන්න සති ගානකට කලින් ඔහු අනතුරු අඟවන ඔහු කියන ලොක්ඩවුන් එකකට යන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මොකද්ද කිව්වේ? එපා කිව්වා. IMF එකට යන්න කිව්වා. ඒකටත් එපා කිව්වා. හැබැයි හැම දෙයක්ම එපා කියලා අන්තිමට එවකට ඉන්න රජය ඒකටම ඒ ක්‍රියාමාර්ගයම ගන්නවා කියන්නේ ඒකෙන් ඔප්පු වෙනවනේ සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමා කියන්නේ ඇත්ත කියලා. ඉතින් මං හිතන්නේ ඔහුගේ ඉන්න ටීම් එක කණ්ඩායම ගොඩාක් අත්දැකීම් බහුල කණ්ඩායමක් වෙලා ඔවුන්ට රට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස කඳවුරේ තමයි මේ වෙලාවේ රට පාලනය කරන්න පුළුවන් හොඳම කණ්ඩායම. අනිවාර්යෙන්. දැන් මේ තාක්ෂණයත් එක්ක මේ ලෝකේ ගොඩක් ඉස්සරහට යනවානේ. AI තාක්ෂණය එම නැත්නම් සංවර්ධනය අතින් ඊට අමතරව දැන් දියුණු මට්ටම එහෙම ගත්තත් ඊට වඩා සංකීර්ණ වෛරස් පවා එහෙම නැත්නම් වසංගත පවා ලෝකේ එනවා. මේ දේවල් වලට ඇත්තටම කඳවුරට සහ සජිත් ප්‍රේමදාසට නායකත්වය දෙන්න පුළුවන්ද? මුහුණ දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. ඔව් 2020 කොවිඩ් අර්බුදයේදීත් කිව්වනේ මෙහෙම කරන්න ඕනේ මේ විදිහට ලොක්ඩවුන් එකක් ගේන්න වැක්සින් ගැන කතා කරයි සියලු දේම. ඔහු මිනිස්සු ඔහොම ඔහුට අපහාස කරාට ඔහු දැනුමෙන් බහුල වශයෙන් ඔහුට හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක්. හොඳට කියවලා බලලා හොඳට අත්දැකීම් තියෙනවා. ඔහු තරුණ තරුණියන්ට අදහස් එළියට දාන්න ඉඩ දෙනවා. ඔහු ඇහුම්කන් දෙන නායකයෙක්. ඉතින් මං හිතනවා ඔහුට අනිවාර්යෙන් පුළුවන් කියලා. ඒක තමයි දැන් සමාජ මාධ්‍ය අපි දකින අපි සමාජ මාධ්‍ය ක්‍රියාකාරක විදිහට අපි දකිනවා සජිත් මෝඩයි කිව්වොත් කියන්නේ ගොන් කතාවක් කියන එක මේ තරුණ ප්‍රජාව මෙච්චර මේ සමාජ මාධ්‍ය දැන් මේ වීඩියෝ එක දැම්මත් ওই කතන්දර ටිකම අපිට අහන්න පුළුවන්. එහෙම තියෙද්දිත් මේ තරුණියක් විදිහට ඇයි මේ අභියෝගේ බාරගෙන සජිත් ප්‍රේමදාස කඳවුරේම දේශපාලනය කරන්නේ? මම හිතන්නේ සජිත් ප්‍රේමදාසගේ කඳවුර ගත්තාම දැන් අපි නැත්තම් ඒක පොඩ්ඩක් එහායින් තියලා අපි බලමුකෝ. දැන් මාලිමාව රජයේ පත් වෙනකොට මොකද්ද වර්තමාන ජනාධිපතිතුමා කිව්වේ? මාළු ඉන්න තැන ඇප් එකකින් දෙනවා කිව්වා. එතකොට ඇයි අපේ ජනතාවට ඒක පිළිගන්න පුළුවන් නම් ඇයි අපේ නායකතුමා කියන දෙයක් පිළිගන්න බැරි? මොනවද කිව්වේ? මොනවද ග්‍රනයිට් හදනවා කියලා මොකද්ද කිව්වනේ? ෆැක්ටරියක්ද මොකද්ද දානවා කිව්වා. ඒ හැම දෙයක්ම එතකොට තෙල් වරායෙන් බාන ගන්නට දෙනවා කිව්වා.